ඉන්න ස්ථානයේ ආත්මය සහ සැබෑකමෙන් නැහුම්කන් දෙන්න. මේ මුළු ශ්‍රී ලංකාවටම හැම සකල මනුෂ්‍යයෙක්ටම දැනගත යුතු විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි සැබෑ වූ සුභාරංචිය. ඔබ දන්නවද සුභාරංචිය කුමක්ද කියන්නේ? බොහෝ මිනිස්සු සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. බොහෝ අය මරණයත් ජීවනයත් අතර පොරබදිනවා. ලෙඩ රෝග සුව කරගන්න බැරුව හෙට දවසේ කන්නේ මොනාද, අඳින්නේ මොනාද, එනම් ණය වෙලා ඒ ණය ගෙව ගන්න බැරුව ඔවුන් ජීවිතේ නැති කරගනිමින් පවුලේ සමාදානය නැති වෙලා ගිහිල්ලා පවුලේ අසමගිය ඇති වෙලා පවුල් ජීවිත විනාශ කරමින් දරුවන්ට තම පියාගේ සෙනෙහස, දරුවන්ට තම මවගේ සෙනෙහස අහිමි වෙමින් බොහෝ විනාශකාරී තැන්වලට ඛේද වාචක සහ අභාග්‍ය සම්පන්න දේවල් ඇසෙමින් පවතිනවා. එනම් මරණයත් ජීවනයත් අතර එනම් මාරාන්තික පිළිකා රෝග ඇතිවෙමින් ඔවුන් සුව කරගන්න බැරුව ඔවුන්ගේ ජීවිතයේ අකල් මරණවලට ගොදුරු වෙමින් පවතිනවා. මාර්ග අනතුරුවලට පත්වෙලා ඔවුන් නිස්කාරණේ මිය යනවා. මේ දේවල් වලට හේතුව කුමක්ද? සැබෑ සුභාරංචිය ඔබ ඇසිය යුතුයි. එය පිළිපැදිය යුතුයි. ඔබ දන්නවද සැබෑ සුභාරංචිය කියන්නේ මොකක්ද කියලා? මේ මුළු ලෝකයේම හැම මිනිසෙක්ම වරද කරමින් වරදකාරයන් බවට පත්වෙනවා. ඔවුන් තුළ පවතින්නේ කුමක්ද? ඔවුන් තුළ පවතින්නේ මානසික ක්‍රියා. එනම් කාම මිත්‍යාචාරකම, වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂවාදිකම, ભેද, ලබ්ධි ભેද, වෛරය, බීමත් කමෙන් මෙවැනි මංගල්‍ය ഘോഷා කරමින් පාපයෙන් ඔවුන් පිරි දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. ඒ නිසා ඔබ දැනගත යුතු සුභාරංචිය තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් මේ මුළු ලෝකයටම, මේ මුළු ශ්‍රී ලංකාවේ සකල ජනතාවටම ප්‍රේම කළා. ඒ ප්‍රේම කලේ විනාශ වෙන්නට යන ඔබ විනාශ නොවි සදාකල් ජීවනය ලබන පිණිසයි. එනම් ඔබ දන්නවද උන්වහන්සේ අපිට ලෙයින් පිහිටු ගිවිසුම, ඔබත් සමග උන්වහන්සේ ලෙයින් ගිවිසුමක් පිහිටවනවා. එනම් සුද්ධ යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ සුවකී ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළේ. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදා ගන්නා සෑම දෙනාම විනාශ නොවි සදාකල් ජීවනය ලබන පිණිස. එනම් ඔබ විනාශ වෙන්නේ නැහැ. ඔබ විනාශ නොවන පිණිස ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කරපු හැම පාපයකටම පසුතැවිලිව පාපය සම්පූර්ණම අයින් කොට ඔබ පශ්චාත්තාප වෙන්න දෙවියන් වහන්සේ ඔබට කියනවා. අප උන්වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදන්නා වූ යේසුස් වහන්සේ අප වෙනුවට පාපයක් වෙන්නට දෙවියන් වහන්සේ සැලැස්සුවා. 2 කොරින්ති පොතේ 5:21. එනම් ඔබ මේ සුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි. එනම් ඔබ ප්‍රකාශ කරන සුභාරංචිය ස්වාමින් වහන්සේගේ වචනය සදාකාලෙටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනා කරන ලද සුභාරංචිය වචනේය. 1 පේත්‍රස් පොතේ 1:25 කියනවා. එනම් වචනය දේශනා කරන්න, කලටත් අකලටත් දේශනා කරමින් දෙවියන් වහන්සේගේ වැඩේ යෙදී සිටින්න. 2 තිමෝති පොතේ 4:2 කියනවා. එනම් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලුම්කාරයන් වහන්සේ බවත්, යේසුස් වහන්සේ අදහගත් අය මේ ලෝකයේ තෘෂ්ණාවෙන් සහ කිලිටිකමෙන් ගැලවෙන බව, දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලයත්, දෙවියන් වහන්සේගේ පොරොන්දු වූ අනර්ග ඊතා උතුම් පොරොන්දු දී තිබෙන බව අපි හැම කෙනාටම දැන්විය යුතුයි. එනම් සදාකල් ජීවනය කියන්නේ සුද්ධ යෝහාන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 3 යේසුස් වහන්සේ හැඳින ගැනීම. එනම් ඔබ යේසුස් වහන්සේව හඳුන්වා දෙන්න. හලෙලූයා. එනම් දේව වචනය දේශනා කරන්න. එනම් රෝම පොතේ 5:8, සුද්ධ යෝහාන් 1:12, හේබ්‍රව් 2:14-15,
ඔබ කියවමින් දෙවියන් වහන්සේ තුළ මෙය නිවැරදිව අර්ථකථනය ගෙන ආත්මය සහ සැබෑකමෙන් මුළු ලංකාවේ සකල ජනතාවට ඔබ දෙවියන් වහන්සේගේ සැබෑ සුභාරංචිය දේශනා කරන්න. සුභාරංචිය පිළිගන්න ඔබ කිසි කලක නසින්නේ නැහැ. ඔබ ජීවත් වෙනවා. ඔබ යහපත් ඔබේ මාර්ගය සඵල වී ඔබට සුභ සිද්ධ වෙනවා. ඔබට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්.